ответил. Слышно было сообщено про проникновение двух сталкеров в зону. Квадрат 454. Отправляйся туда. Проверь основные точки, пока не стемнело. Не забудь доложить результат. Принял. И какие дураки туда полезли. හේලෝ ගයිස් ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තින්නේ Horizon 254 කියන සුපිරි හොරර් ගේම් එක. ඉතින් මචං මේකේ ඉස්සර තිබ්බ නම තමයි Pipe Head කියන එක. ඉතින් මචං දැන් නම වෙනස් වෙලා ඉතින් වැඩි ගණන් ගන්න එපා ඉතින්. නම වෙනස් කරේ මන් නෙමෙයිනේ මචං. අන්න ඒකයි. අපි රන් දාලා දුවගෙන යනවා. වැඩි මෙතෙන්ට වෙලා ඉන්න ඕනේ නැහැ. ඉතින් මචං ඔය තියෙන පැත්තෙන් තියෙන එක ඇදගෙන දිව්වහම එන හයියෙන් යනවා. මට එහෙම දෙකම බාගෙන සීන් එක කරන්න බෑ. පොඩ අමාරුයි. කමන්නේ. අමාරුවෙන් හරි කොහොම හරි කරමු. ඉතින් මචං මේක නම් ඉතින් ඉස්සර මං ගහපු ගේම් එකක්, පට්ට මාතර ගේම් එකක්. පේනවා තිනේ අමුතු සද්ද වැඩි නිසා මගේ කටහඬ එන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් මම ඒක නිසා පොඩ්ඩක් සද්ද අඩු කරගන්නම් මේකේ. අවුලක් නැහැ නේද? තරහ වෙන්න එපා. අම්මට සද්ද උඩරිම දාලා ගන්නවා. මෙන්න මේ කාන්ට දාගමු අපි. කොහෙද දැන් අපි ඉන්නේ මැප් එක බලපන්. ඉතින් මචං මන් දන්න පොඩි බග් එකක් තියෙනවා බලත් කරලා බලපන් ඈ. එතකොට මෙන්න මේ රන් කියන බටන් එක ඉවර වෙන්නේ නැහැ මචං. ඒක අල්ටිමේට් වෙනවා. කියන්නේ පොඩ්ඩක්වත් ඉවර වෙන්නේ නැහැ. මේ සම්පූර්ණයෙන්ම තියෙන පොඩ්ඩක් හිටින් පිරෙනකන් ඉඳපන්. හරි ඉන්නේ බෑ අර ගෑගත් වෙනවා අර. හරි මචං. දැන් මෙතෙන්ට යද්දි රන් කියන එක ඔබාගෙන යන්න ඕනේ. අන්න බලහන් බග්ගේ හැරි දුවන ඉවර වෙන්නේ නැහැ දැන්. බලන්න අවත්ත ගන්න ඕන නම් මචං දුවන එක ක්ලොච් එකෙන් ඈ. ක්ලොච් එක නවත්ත ගන්න නැත්නම් අමාරුයි බලට. ක්ලොච් උනාට පස්සේ හැමින් තමයි ඉතින් පොඩ්ඩක් යන්නේ. කීරගනි දුවපන් මේ පැත්තට මේ යන්න ඕන මේ පැත්තට. මෙන්න නේද ලගලා කියනවා. ඉතින් මචං ඔක මේ හෝන් එක ගහගෙන ආවට ඉතින් ඕකට මට ගහන්න බෑ. ඕකට මාව අල්ල ගන්නවත් බෑ. කොහමද යන්නේ ස්පීඩ්? ෆ්ලෑෂ් කි පුතා වගේ නේද? නෑ සොනික් නේද? සොනික් හරි කවුරු හරි. ක්ලොච් එක නැත්තම් මේක පාලනය කරගන්න බෑ. හරි. දැන් ක්ලොච් එක ඕන නැහැ. කොහෙද දන්නේ නැහැ. හැබැයි මේක ඉන්නේ. අර ඉන්නේ මචං දුමු. පොඩ්ඩක් මෙන්න මේ අයිනට ගියාට පස්සේ දේසි බන් යන්න. මොකද එනවනම් බන් ළඟට එනවනම් පේනවනේ බෑ. හැබැයි දුර වැඩි ඉතින් මොන කරන්නද ඉතින්. එව්ව එහෙම තමයි. ඉතින් මචං ඕකට බලහන්කෝ මං කරන වැඩේ මට එනවනේ මෙතන පාර පස්සේ එනවනේ ගහන්න මට කනට ගහන්න. හිටහන්කෝ ඕකට කරන්න. ඉතින් මචං වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉඳපන්. එතකොට තමයි පට්ට අතල්ලක් තියෙන්නේ. අපිට මේ කොහෙද යන්නේ? පාස් කරගෙන ගිහිල්ලා තැන මේ පැත්තේ තියෙනවා. කම් මේ ග්ලිච් වෙනවා වගේ තියෙන ඒ නිකන් හැටි වෙන්නේ. ඒ වැරදි පැත්තට දාවේ. අඩෝ බලහන්කෝ බං. මම මේ බලහන් මම ක්‍රෝබාර් එක දාලා ඉවිල්ලා බං. මෙති යමන්කෝ අයිනා. දුවලා යනවා. ක්‍රෝබාර් එක දාලා ඉවිල්ලා කියහන්කෝ. අර යතුරක් අරන් ඇවිල්ලා ක්‍රෝබාර් එක ඉන්නකොට. බලහන් ඉතින් මෙච්චර වෙලා ගිහුවා මම ඕක දැක්කේ නැහැ කියහන්කෝ. මටම ඒ වගේ බලු වැඩ වෙන්නේ බලහන්. දෙටි අරුත් එක්ක කරන්න බෑනේ. දැන් ඕක පස්සෙන් එනවනේ. නෑ අර ඉන්නේ ෂේප් එකේ නෙමෙයි ඉක්මනට උඩට යාගත්තොත් පුළුවන් මචං. ගේමක් ගහගන්න. ඉතින් උඹලා මන් දාලා තිබ්බ කමෙන්ට් එකට මොකද්ද මන් දාලා තිබ්බේ? හොරර් ගේම්ද මොබයිල් ගේම්ද වැඩියෙන් ඕනේ කියලා අහලා. ඉතින් මචං උඹලා හොරර් ගේම් 190ක් තිබ්බ මචං. ඒක නිසා තමයි
මම මේ පාර හොරගෙන් තමයි ටිකක් වැඩියෙන් ගේන්නේ. මේ කොහෙද යන්නේ? මම ලගින් අඩිපාර සද්ද එනවා. අඩි සද්ද එනවා. මම අයිනෙන් යද්දි මචං ආරක්ෂිතයි බය වෙන්න දෙයක් නැහැ. අන්න ඒකයි. හැබැයි පාර වර්ධින්න පුළුවන් ඉඩ කඩ වැඩි. අන්න ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන ඉඳපන්. දැන් නම් ඇහෙන්නෙත් නැහැ නැද්ද කොහෙද? අර ඉන්නේ. සෙපේ ඔන්නක බිම දාලා බෝල් කටරේ කරන් බෝල කපන කටරේ කරගෙන ඵලයන් අරු ගවුත් එම වද දෙනවනේ. දුක. ආයි මචං රන් කියන බටන් එක ඉබුවට පස්සේ ඔය බග් එක ඉවර වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. අයියෝ යන්නෙත් නැහැ. අරු වෙනවා ඒකයි. යන්න කියන්නේ මට. ආව මචං කපාගෙන ගොප් මොකක්ද අඩු දාන්නද? මේ දෙක ගත්තා. මෙහෙන් යන්නද? අයිනේ මෙයා අඩි සද්දෙත් ඇහෙනවා මේ ලගින් මාරු සිගින් එක. මට මොකක් හරි අමුතුක වුණාද? මතක නෑ. මට මතකයි ක්‍රෝබාර් එක අරන් යන්න ඕනද කොහෙද බෑ? අවුලන්නේ මේක දාලා ගිහිල්ලා ක්‍රෝබාර් එක අරන් යමු. අර ඉන්නේ අරු. එනනම් සද්දේ ඈතින් ඇහෙන්නේ. ඇහෙනවා තිබලටත් ඉතින්. දාපන්. දුකන්. අපේ එනවනේ වැඩි ඉක්මනට කරගෙන යන්න ඕනේ. ඉතින් නැත්තම් මේකත් එක්ක කරන්න බෑ. ඕක එන්න ගත්තට පස්සේ එන වදයක් බෑ. ආවෝ පව කරගෙන යනවා. මේ හරි ඉන්නේ. බෝල් කටර් එකද මේකත් දන්නේ අරන් යන්න ඕනේ. මේ හරිය බං ඉන්නේ. ඇහෙන නැති සද්ද. අඩි සද්දේ ලගින් ඇහෙනවා. බලමු ෆුල් ගේම් ප්ලේ ගහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ගහන්න පුළුවන් බා හිතුවත් දෙයක් කරන්න පුළුවන්. කරන්න බැරි නෑ. හරි. එහා පැත්තට ගියා ගෙම්මට. ඉතින් මම ඩේටා ඔන් කරලා ගහන්න නිසා පොඩක් දන්නේ නැද්ද? දාරු මේ පැත්තට එනකන්වත් ඉන්න ඕනේ බෑ. නැත්තම් කියලා වෙනවා. වරේ මේකතරෙන් අඩි සද්ද ඇහෙනවා. කොහෙද දන්නේ වරෙන් කොයික්මන්ට අයියෝ. ලතා වෙනවනේ. ලතාවල් පොළ හොදයි මීට වැඩිය. යාන්තම් එහා පැත්තට වෙනකත්තා. ඉතින් මම ඩේටා ඔන් කරගෙන ගන්න නිසා ඇඩ් ප්ලේ වෙනවා. වැඩි ගණන් ගන්න එපා. දැන් තියෙන්නේ මචං ඉතින් අරුට ෂොට් එක දෙන්න. ගේම දෙන්න තමයි තියෙන්නේ. කෙලිම මූණට ගිහිල්ලා ගේම ඉල්ලන්න තමයි තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. දැන් කෙලින්ම යනවා. පොඩි බඩුවක් තියෙනවා. ඒ බඩුව අරගෙන කෙලින්ම අයි දන්නවනේ වගේ හැටි. බලයන්ද. ඔබ කනවද? ඔබ කන්න තමයි ඉල්ලන් කන්න තමයි හැදුවේ. ඒ මේ හිර උනේ. මේ හිර වෙන්න ඕනේ වෙලාවක් නෙමෙයි. එක්කනේ බලන්නේ. එක්කනේ. හරි බග් එක අයින් කරගමු. දැන් වරින්නකෝ. වරේ. බයද ඔයා? ඇයි එන්නේ නැත්තේ? වරෙන්ඩෝ එදියට. අඩෝ මට උඹ පේන්නේ නැහැ. වරේ. මුණට. පේන්නේ නැහැ මට වාව. කොහේ ඉඳලා ගේම දෙන්න යනවද දන්නේ නැහැ. මට පේන්නෙත් නැහැ. අන්න ඉන්නවා. ලගින් අඩි සද්ද ඇහුණා. ඒක තමයි. වරෙන්කෝ. ගහක් අසිහිර වෙලානේ. ඒ බය දුවනවද? අර බය දුවනවා.
එව්ව කැත වැඩ බා අවුලන්නේ මං ඉතින් මචං මූ මගේ ෆුල් ගේම් ප්ලේ එක කෑවා. ඉතින් මචං මම ෆුල් ගේම් ප්ලේ එකක් ඉතින් මචං මේක ඉක්මනටම ගේන්න මම මේක ෆුල් ගේම් ප්ලේ එකක් අනිවාර්යයෙන් ඉක්මනටම ගේනවා. හරි මචං ඉතින් අදට මම වීඩියෝ එකකින් ඔච්චරයි ගේන්නේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. කමෙන්ට් එකකුත් පල්ලෙන් දාගෙන යන්න. ඉතින් උඹලට ඕනේ ගේම් ප්ලේස් එහෙම පල්ලෙන් කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න මම අනිවාර්යෙන් ගේනවා. ඉතින් මචං අදට වීඩියෝ එකකින් ඔච්චරයි ගේන්නේ. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබම සුබ දවසක්.